Tatiyampi buddham saranam gacchami. Tatiyampi dhammam saranam gacchami. Tatiyampi sangham saranam gacchami. Anatipata virmani sikkhapadam samadhiyami. Adinādāna virmani sikkhapadam samadhiyami. Sumicchācārā virmani sikkhapadam samadhiyami. Musāvādā virmani sikkhapadam samadhiyami. Sāmīre maccapamādattāna virmani sikkhapadam samadhiyami. Samantā cakkhevaleshu atrā gacchantu devata. Saddhammam munirājase sunantu sakke mukkheda. Dhammasavene kālu ayam badantā. Dhammasavene kālu ayam badantā. Dhammasavene kālu ayam badantā. Namo tasse bhagavato arahato sammā sambuddhasse. Namo tasse bhagavato arahato sammā sambuddhasse. Namo tasse bhagavato arahato sammā sambuddhasse. ශ්‍රද්ධාවන්ත පින්වත් මේ තෙරුසකට පූර්වේ මිය පරලෝකයේ ප්‍රියභාව ප්‍රාප්ත ප්‍රේමසිරි මහත්මයාගේ ආදරණීය ස්වාමි භාර්යාව සජීව අමිල රාශින්ත කුඹලගේ ආදරණීය මෑණියන් වහන්සේ ඉරක්ෂි භාග්‍ය ලේඩි වරුන් දෙකගේ ආදරණීය නැන්දනිය මොනපුරු මිලිපිරියන් සිව්දෙනාගේ ආදරණීය මිත්තනිය මාලිකා ප්‍රවර්තන මෑණියන් වහන්සේ අනුස්මරණය කරමි. එතුමියට පින් අනුමෝදන් කිරීමේ තෙමස් පූර්ණ පින්කම සත්පුරුෂ දරුවන් තුප්පල සිදු කරන්නේ. මාලිකා ප්‍රවර්තන මෑණියන් වෙනුවෙන් ජීවත් වෙච්ච පරිච්ඡේදය තුළ මේ දරුවන්ට යුතුයකම් විශේෂයෙන්ම බාල වැඩිමහල් සොහොයුරන් අපි සමගත් සිහිපත් කරේ මල්ලි තමයි වැඩිපුරම අම්මගේ ඔය අම්මා වෙනුවෙන්ම කැප වෙලා කටයුතු සිදු කරේ. එනිසා දරුවෝ විදියට අම්මා වෙනුවෙන් ජීවත් වෙච්ච කාලය තුළ
අම්මට මනාව යුතුකම්. ගොඩක් වෙලාවට දරුවන්ට යුතුකම් ඉටු කරගන්න ලැබෙන්නේ නැහැ දෙමාපියෝ ජීවත් වෙලා ඉන්න කාලේ. හැබැයි මේ දරුවෝ වාසනාවන්ත අම්මා වෙනුවෙන් Tamante යුතුකම් ටික ඉටු කරගන්න බැහැ. ඒ යුතුකම් සම්ප්‍රදායක් විදිහට කරා නෙමෙයි දරුවෝ හදවතින්ම ඒ වෙනුවෙන් කැප වෙලා අම්මා වෙනුවෙන් කරන්න පුළුවන් සියලුම කාර්යයන් තාත්තා ජීවත් වෙලා ඉන්න කාලෙදිත් එහෙමයි. තාත්තා මිය පරලෝකයේ අවුරුදු බලාපොරොත්තු වුණු විදියට. නමුත් තාත්තා ජීවත් වෙලා ඉන්න කාලෙත් මේ දරුවෝ කළ යුතු යුතුකම් ටික මනාව ඉටු කරනවා. එනිසා ජීවත් වෙච්ච කාලය තුළ යුතුකම් ඉටු කරපු බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු මාතෘ පේත්‍ර උපස්ථානයේ තාම හොඳින් සිදු කරපු සත්පුරුෂ දරුවෝ විදියට තමයි මේ පින්කම් සිදු කරන්නේ. එනිසා මල්ලිකා මහත්මිය වාසනාවන්ත අම්මා කෙනෙක්. එහෙම දරුවෝ ලබන්න දෙමාපියෝ සසර පින් කරලා තියෙනවා. මාතෘත්වයේ පිතෘත්වයේ ලැබුවට මදි. දරුවන්ගෙන් එහෙම සැලකිලි සත්කාර ලබන්න අම්මා තාත්තා සසරෙත් පින් කරලා තියෙනවා. ඒ පින මේ අම්මටයි තාත්තටයි දෙන්නටම තිබුණා. සේසෙමේ බාල පුතුණුවන් පිරිමි දරුවෝ තුලක් ඒ වුණාට අම්මා වෙනුවෙන් තමන්ගේ තරුණ කාලේ ඕ පරිච්ඡේදයක් අම්මා වෙනුවෙන්ම කරනවා. එහෙම දරුවෝ දකින්න ලැබෙනවා ඉතාම දුර්ලභයි විරලයි. හරදාන්ත උස්මහත් තුනහම මහා පොළොවේ පය ගැහුවාට පස්සේ දරුවෝ ඒ තැනට ආවේ කොහොමද කියලා සමහර විට නැත්නම් දරුවන්ට මතක නැහැ. නිසා මේ දරුවෝ ආදර්ශ සම්පන්න තරුණ පුතණුවරු තුන්පදක්. ආදරණීය දෙමව්පියෝ වෙනුවෙන් ජීවත් වෙච්ච කාලේ ඒ යුතුකම් ටික තාම හොඳින් ඉටු කරා. බුදුරජාණන් වහන්සේ එහෙම දරුවෝ ගැන කිව්වේ සුජාත දරුවෝ කියලා. ඒ සුජාත දරුවෝ විදියට දෙමාපියන්ට ජීවත් වෙච්ච කාලේ යුතුකම් ටික ඉටු කරලා මිය ගිය පසුයි අම්මා වෙනුවෙන් තාත්තා වෙනුවෙන් මේ පින්කම් කරලා පින් අනුමෝදන් කරා. බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක අම්මව හඳුන්වනවා පෝසිද්ධි කියලා. එම් හඳුන්වන්නේ අර්ථ විවරණ දෙකක් සහිතව. පළවෙනි අර්ථ විවරණය අම්මා දරුවෙක්ව කායිකව පෝෂණය කරන. කුසක දරුවෙක් ආපු මොහොතේ ඉඳලම අම්මා දරුවෝ වෙනුවෙන්ම පාරමිතාවක් පුරනවා. අම්මා තමන්ගේ මුළු ජීවිතේම තරුණ විය තමන්ගේ ජීවිතයම දරුවෝ වෙනුවෙන් පරිත්‍යාග කරලා දරුවෝ වෙනුවෙන් මහා පාරමිතාවක් පුරනවා. දරුවා වෙනුවෙන්ම කුස තුළ දරුවා පෝෂණය කරමින් මහා සෙනෙහසකින් ආදරයකින් කුසේදීම රැක බලා ගන්නවා පෝෂණය කරනවා. මෙතන ඉන්න අම්මලා දන්නවා දරුවා වෙනුවෙන් කුසේ ඉන්න කාලේ ඉඳලම කොච්චර කැපකිරීමක් කරනවද
ඔය කුසේ ඉන්න කාලේ හරියට නිින්දවල් කීයක් ලැබුවද කියලා ඒකත් අතේ ඇඟිලි වලට වඩා ඒ ඇලයට ඇරෙන්න කියලා හිතුවට ඇරෙන්න බෑ දරුවට ඒක කරදරයක් වේ වේදනාවක් වේ කියලා ආය අනිත් පැත්තට අනිත් ඇලයට ඇරෙන්න කියලා හිතනකොට ආයෙ හිතන සුවපහසුවට ලැබපු නිින්දේ ඉඳලා දරුවා වෙනුවෙන් පරිත්‍යාගශීලී ජීවිතයක් බවට පත් කරගන්න. දසමාසයක් කුසේ තියාගෙන පෝෂණය කරනවා. අම්මා දරුවෙක්ව මේ ලෝකෙට දායාද කරනවා. ඒක බුදුහාමුදුරුවෝ හරි ලස්සන උපමාවකින් පැහැදිලි කරා. මාතිකා කුච්චිතවත්ති කිච්චතෝ පියකච්ච. අම්මා දරුවෙක්ව මේ ලෝකෙට දායාද කරන්නේ පුංචි අතුරු කපුල්ලකින් ඇත්පැටියෙක් එනවා ආසන්න. ඒක අසම්භාව්‍ය සිද්ධාන්තයක්. සිදු විය නොහැකි කර්තව්‍යයක්. ඒ මොහොතේ අම්මා කෙනෙක් විඳින වේදනාව නවීන විද්‍යාව කියන්න උත්සාහ කරනවා මෙන්න මෙහෙම වෙන්න ඇති කියලා. හැබැයි ඊටත් වඩා බරපතල කළුගල් කඩන කුළු ගෙඩිය සාමාන්‍යයෙන් කිලෝ 10කටත් වඩා බරකින් යුක්තයි කළුගල් කඩන කුළු ගෙඩිය. එහෙම කුළු ගෙඩිය 56ක් එකපාරටම ශරීරයට වැටෙනකොට දැනෙන වේදනාව කොයි වගේද? එච්චර වේදනාවක් අම්මා දරුවා වෙනුවෙන් විඳින්න එක. අලුගල් කඩන කුළු ගෙඩි 56ක් ඕනේ එකක් දෙකක් ශරීරයට වැටෙනවා. මේ අස්ති කෑල්ලෙන් කෑල්ලට කැඩිලා බිඳිලා යන තරමට මහා වේදනාවක් අම්මා විඳින්නේ. මේ ලෝකයේ ධර්මයක් දායාද කරනවා. එතෙන් පටන් තමන්ගේ දරුවා නිරෝගීවත් කායික ස්වરૂපයකින් යුක්ත දරුවෙක් බවට පත් කරන්නට අම්මල ගන්නා උත්සාහය අනන්තයි අප්‍රමාණයි. හැබැයි ඒ නිසා බුදුහාමුදුරුවෝ ඇඳුම්නේ අම්මව පෝසෙක්ති කියලා අර්ථ විවරණ දෙකක් තියෙනවා. දෙවැනි අර්ථ විවරණය අම්මා දරුවෙක්ව මානසිකව පෝෂණය කරනවා. පුංචි කාලේ අපිට පාසලට පෙර අපේ ජීවිතේ පළවෙනි ගුරුවරයා කවුද? කන බොන තැන ඉඳලා අඳින පළඳින තැන ඉඳලා සිරිත් ටික චාරිත්‍ර වාරිත්‍ර ටික ගුණ ධර්ම ටික අපිට ජීවිතේට පුරු කරේ. බුදු පිළිමේ ළඟ අත් දෙක එකතු කරලා සාදු කියලා දුවේ පුතේ වදින්න කියලා අපිට ඉස්සෙල්ලාම පුරු කරන්නේ. පන්සලේ හාමුදුරුවෝ ළඟට එක් කරගෙන ගිහිල්ලා තුනටිය පහක් කරලා දුවේ පුතේ වදින්න කියලා අපිට පුරු කරන්නේ. අම්මා දරුවගේ කය විතරක් ඇතුලේ නෑ. අම්මා දරුවගේ හිතත් අතන. ගුණ ධර්ම ටිකක් දෙනවා. මනුස්සකම් ටික කියලා දෙනවා. මේ මහා පොළොවේ පය ගහලා ජීවත් වීමේ කලාව අම්මා කියලා දෙනවා. ඒ නිසා අම්මා දරුවෙක්ව මානසිකව පෝෂණය කරනවා. මේ කායික සහ මානසික කියන දෙයන්ගෙන්ම දරුවෙක් මනාව පෝෂණය කරන නිසා බුදුහාමුදුරුවෝ අම්මාව හැඳින්වුවා පෝසෙක්ති කියන ගෞරවණීය උපවචනය. ඒ ගෞරවණීය උපවචනයෙන් හඳුන්වන්න පුළුවන් විදියට හොඳ දරුවෝ තුප්පලක් හදලා වඩලා පෝෂණය කරලා අද සමාජයේ බොහොම වැදගත් විදියට ජීවත් වෙන්න පුළුවන් අවශ්‍ය පරිසරය නිර්මාණය කරනවා. ඒ මට්ටමට ගෙනා හොඳ දරුවෝ තුප්පලක් සමාජෙ නිර්මාණය කරලා තියෙනවා. ඒ ආදරණීය අම්මගේ ගුණ සුවඳ
सत्पुरुष दरुवෝ සිහි කරා. ආදරණීය තාත්තගේ ගුණ සුවඳයි මේ සිහි කරන්නේ. මේ පුදුම වූ පින්කමේ අනන්ත වූ පින් බලය තෙවසකට పూర్වෙන් මිය පරලෝකයේ වූ මල්ලිකා ගුණවර්ධන ආදරණීය මෑණියන් වහන්සේට ඒ වගේම ආදරණීය පියාණන් ප්‍රේමසිරි ආදරණීය පියාණන් නිවන් සුව ලැබේවා. ධර්මානුශාසනාව මම ධර්මානුශාසනාවේ මාතෘකාව වශයෙන් යොදා ගන්නවා. අකමැති නොගැලපෙන අය එක්ක ජීවත් වීම ගැන. එවන්තු කැමති අයත් එක්ක නම් ජීවත් වෙන්න දන්නවනේ නේද? කැමති ගැලපෙන අය එක්ක ජීවත් වෙන්න උදා. අකමැති නොගැලපෙන අය එක්ක ජීවත් වෙන්න ගියාට පස්සේ තමයි ගැටලු ප්‍රශ්න ඇති වෙන්නේ. ඒනොට අපිට මේ ජීවිතේ අපිට වැඩිපුරම මුණ ගැහෙන්නේ කැමති අයද අකමැති අයද? කොහොම වෙලදීන්නේ අනුකරණීය අකමැති අය කියලා. වැඩිපුරම හම් වෙලා තියෙන්නේ කාමද? කැමති අයද? වැඩිපුරම හම් වෙලා තියෙන්නේ වැඩිපුරම හම්බුනේ ගැලපෙන අයද නොගැලපෙන අයද? වැඩිපුරම හම්බුනේ නොගැලපෙන. ඒ නිසා එනම් වැඩිපුරම සතුටද දුකද ලැබෙන්නේ? වැඩිපුරම ලැබෙන්නේ. ඒ නිසා අපිට මේ සසරේ වැඩිපුරම අකමැති නොගැලපෙන අය වැඩිපුර මුණ ගැහෙන නිසා ඒ නොගැලපෙන අකමැති අය මුණ ගැසීම දුකක් නිසා එහෙම අය එක්කම වැඩිපුර ජීවත් වෙන්න වෙන නිසා ඒ නොගැලපෙන අකමැති අය එක්ක ජීවත් වෙන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තමයි මම මාතෘකාව වශයෙන් තථාගත බුදුරජාණන් වහන්සේ පින්වත්නි ජීවමාන වැඩ සිටින සමයේ එක සිටු මැදුරක් තිබුණා. මේ සිටු මැදුරේ හිටියේ සිටුතුමා ඒ සිටු දේවයා එක්ක එකම දියණියක්. එකම දුවෙක් විතරක් ඉන්නකොට පවුලක අම්මලා තාත්තලා වැඩිපුර ආරක්ෂාව යටතේ හදනවා නේද? දූලා ඉන්නකොට කොහොම වැඩිපුර පරිස්සම් කරනවා. දැන් නම් දූලට වඩා වැඩිපුර පුතාලව පරිස්සම් කරනවා. අපි ඉස්සර හිතාගෙන හිටියේ දූලා තමයි වැඩිපුර පරිස්සම් කරන්නේ. කොළඹ නම් දූලට වඩා පුතාලා පරිස්සම් කරගෙන මේ සිටුතුමායි සිටු දේවියයි කල්පනා කරා දුව දැන් යෞවනත්වයට පිවිසෙමින් හිටියා. එනිසා දෙන්න සාකච්ඡා කරා සත්මහල් සිටු මැදුරක් තිබුණේ ප්‍රධාන පාරට මුල්ලා. දෙන්නත් එක්ක සාකච්ඡා කරලා දුව වැඩිපුර ආරක්ෂාව යටතේ හදන්න ඕනේ කියලා තීරණය කරගෙන දුව සත්මහල් ප්‍රාසාදයේ උඩම මහලේ වැඩිපුර ආරක්ෂාව යටතේ යෞවන කාලේ පෝෂණය කරා. කොහොම ටික කාලයක් ගත වෙනකොට නගරයට පිවිසෙන්නේ සිටු මැදුර ඉස්සරහින් තියෙන ප්‍රධාන මාර්ගය ඔස්සේ. මේ ප්‍රධාන මාර්ගයෙන් වැද්දෙක් යනවා මහා වනාන්තරයේ ඉඳලා සත්තු දඩයම් කරගත්ත සත්තු මස් වැනි දේවල් අරගෙන
ප්‍රධාන නගරයට යනවා විකුණ ගන්න සුමානිකට සැය. මේක සත්මා සිටු මැදුරේ උඩම ප්‍රාසාදයේ සැපට හැදිච්ච සිටු පවුලේ එකම දියණිය මේ වැද්දාව දැකලා අරතරම් සැපට සිව්මැලිව සැප සම්පත් මැද හැදිච්ච සිටු දියණියට හිත ගියා යාර වැද්දට. එතකොට හිතලා බලන්න ඔය ඇත්තන්ට හිත ගියපු වැද්දෝ ගැන පවර කතාවක්. චර සැපට හැදිච්ච සිටු දියණියට හිත ගියා නම් වැද්දෙකුට අපිට හිත ගියපු අය ගැන පවර කතාවක්. දැන් සිටු දියණිය කල්පනා කරනවා මේ වැද්දායික කතා බහ කරන්න විදියකුත් නැහැ. දැඩි ආරක්ෂාව යටතේ තමයි හැදෙන්නේ. ඒ නිසා සමීපතම සේවිකාවකට කිව්වා නුඹ ගිහිල්ලා ඔක්කොම තොරතුරු ටික වැද්දා ගැන ඔයාගෙන ඇවිල්ලා කියන්න. සේවිකාව බෑග් සිටුතුමා දැනගත්තොත් මාව මරනවා. ඒ නිසා අය ප්‍රතික්ෂේප කරා. නැවතත් කිව්වා හරි නුඹට මම රත්තරන් වලින් තෑගි කරන්නම් කිව්වා. දැන් ඉන්න කාන්තාව රත්තරන් වලට අකමැති වුණාට අර සේවිකාව කැමති වුණා. කැමති වෙලා හරි එන මම තොරතුරු ටික හොයාගෙන ඇවිල්ලා කියනවා. කොහේ ඉඳලාද එන්නේ? කොහෙටද යන්නේ? කීයටද ආයේ මෙතනින් යන්නේ? විවාහකද අවිවාහකද? මේ ඔක්කොම දේවල් හොයාගෙන ඉන්නේ. 16ක් ගිහිල්ලා තොරතුරු ටික හොයාගෙන ඇවිල්ලා තොරතුරු ටික හොයාගෙන ඇවිල්ලා කිව්වට පස්සේ වැද්දා සිටු මැදුර ඉදිරියෙන් යන වේලාව නිමිති කරගෙන 16ගේ උපකාරයෙන් දෙමාපියන්ට නොපෙනෙන අනිත් සිටු මැදුරේ ආයත කොහොම හරි සැඟවිලා වැද්දා එන වේලාව බලලා සිටු මැදුර ටිකක් එහාට ගිහිල්ලා සැඟවිලා හිටියා. වැද්දා සිටු දියණිය පහු කරගෙන ගියා. වැද්දාගේ පසුපසින් සිටු දියණිය. වැද්දා හරි බැලුවා ලස්සන තරුණියක් එනවා. හැබැයි කතා බහ කරන්නේත් නැහැ. පසුපසින්ම එනවා. ගම් පසු කරගෙන ගියා. දැන් මහා වනාන්තරයට පිවිසෙන්න ආසන්නයි. වැද්දා ඇහුවා නැගෙනහිරින් මෙතනින් එහාට තියෙන මහා විශාල වනාන්තරය. නුඹ කොහෙද මේ යන්නේ කියලා. නුඹට මොකටද ඒක? මම යන ගමන. මම යනවා නුඹේ ගමන නුඹ යන්නේ. ගියාමයි. ගියපු දවසෙන් 20 වසරකට පසුව දැන් මේ දරුවන් 7 දෙනෙකුට ඉන්න අඹුසැමි යුව. කවුද දැන් විවාහයටපත් වුනේ? සිටු මැදුරේ සිව්මැලිව හැදිච්ච සිටු දියණියයි අර කැලේ රුදුරු විදියට හැදිච්ච සත්තු දඩයම් කරගෙන ජීවත් වෙච්ච හැටි දැටි ගති පැවතුම් වලින් යුක්ත වෙච්ච වැද්දායි විවාහයටපත් වෙලා අවුරුදු 20. දරුවෝ 7 දෙනෙකුත් දැන් අම්මයි තාත්තයි බැලුවා දුව හොයාගන්න බැරි වුණා. එක්ක කවුරු හරි පෑරගෙන ගිහලා නැත්තම් විශාල සතෙකුටවත් ගොදුරු වෙලා කියලා හරි
කියලා හිතාගෙන පන්සලට ගිහිල්ලා පෑන් වඩලා පින් දීලා පින් අනුමෝදන් කිරීමක් කරා. දැන් අවුරුදු 20කට පස්සේ එක දවසක් වැද්දා උදෑසනින්ම දඩයමට යන්න පිටත් වුණා. බෙරිඳ දීපු ආහාර, සත්තු දඩයමට අවශ්‍ය කරන දේවල් ආයතන ටිකක් අරගෙන වැද්දා මහා වනාන්තරයට පිවිසුණා. පෙර දවසේ අඬවපු උකුල් වලට සත්තු රෑන් වලට අවු වෙලා ඉන්නවද කියලා බලලා සත්තු ටික අරගෙන ඉන්න තමයි වැද්දා මේ පිටත්. අඬවපු උකුල් ළඟට ගියා. හැම උකුලකම සතෙක් අවු වෙලා හිටියක් කියලා පෙරණිවිත්තක් තියෙනවා. හැබැයි එකම උකුලකම එක රෑන්කම එකම සතෙක්වත් අවු වෙලා හිටියක් කියලා පෙරණිවිති තියෙනවා. ඒ අසලින්ම තියෙනවා පාසලකුණා. වැද්දා හිතුවා කවුරු හරි මේ උකුල් වලට අවු වෙලා හිටපු සත්තු ටික මුදවගෙන අරගෙන ගිහිල්ලා ගෙනියපු ආයුධයකොත් අමෝරාගෙන තරහින් වෛරයෙන් අර පාසලකුණු ඔස්සේම ඉස්සරහට යනකොට දැක්කා සත්තු ටික අවු වෙලා හිටපු සත්තු ටික බිම läගලා ඉන්නවා. ඒකම ඉස්සරහා ඉන්නවා කෙනෙක්. මේ කෙනා තමයි මම අටවපු මේ උගුල් වල ඉන්නපු සත්තු ටික නිදහස් කරේ කියලා හිතාගෙන තරහින් වෛරයෙන් අර ආයුධයකින් පාර දෙන්න හදනකොටම වැද්දා එකපාරටම ගල්ලා. දැන් එල්ලෙන්නේ නැහැ. දහවල් වුණා. බිරිඳ බැලුවා තවම ස්වාමියා ආවේ නෑ දවල් ආහාරයට. වෙනද මේ වෙනකොට දණයක් කරගත්ත සත්තු ටිකක් අරගෙන නිවසට එනවා. තාම ආවේ නෑ. පුතාලා 7 දෙනෙක් ඉන්නවා. 7 දෙනාමත් විවාහ වෙලා. පුතාලට කිව්වා තාත්තා තවම ආවේ නෑ. නුඹලා ගිහලා බලන්න කිව්වා. ගියා. අර පාසලකුණු ඔස්සේම ගියා. යනකොට තාත්තා හෙල්ලෙන්නේවත් නෑ. ගල් ගැහිලා ඉන්නවා. ඒ ඉස්සරහම කෙනෙක් ඉන්නවා. තාත්තට මේ පුද්ගලයා මොකක්කෝ විපතක් කරලා කෙරේතාගෙන පොත්තු ටිකක් අර ගෙනියපු ආයුධවලින් පාර දෙන්න හදනකොට පුතාලා ටිකක් ගත්තා. දැන් බිරිඳ බැලුවා ස්වාමියා ආවෙත් නෑ පුතාලා ටික ආවෙත් නෑ. ලේලිලට කතා කරා. ලේසි නැතිවෙද ජීවත් වෙන්න ලේල්ල 7 දෙනෙක් එක්කනේ. කොමාරි ඉඳලා තියෙනවා. තාම ආවේ නෑ තාත්තත් නෑ නුඹලගේ ස්වාමිවරුත් නෑ. ඒ නිසා යමු කිව්වා අපි බලන්න. හැබැයි ඇය වැද්දා එක්ක මේ මහා වනාන්තරයට ආව විවාහ වුණා. කවම දවසකව වැද්දා ඇයව මේ කැලේ දඩේකට එක්කගෙන. වැද්දා ඇයව බිරිඳගේ තප්තේ තැබුවා. හැබැයි දඩේකට හවුල් කරගත්තේ. කවදාවත් මේ දඩයම් කරන ප්‍රදේශයට ඇය ගිහිල්ලා තිබුණේ නැහැ. ඒ ඇය හොයාගෙන අර පාසලකුණු ඔස්සේම ගියා. සංසාරේකට යන්න ඉන්න අය සසරේක සසරේ ආයෙත් සංසාරේ හමු වෙන්න එපා කියපු අය සංසාරේ සංසාරේ වෛර කර කර දේශයෙන් ක්‍රෝධයෙන් යන අය හැබැයි සංසාරේ වෛර කරන හම්බ වෙනවා. ඒ නිසා සංසාරේ කෙනෙක්ව
මුණ ගැහෙන්න ආයෙ එපා කියලා හිතනවා නම් මොකද කරන්නේ? දැන් මේ හම්බ වෙච්ච අය සමානක් ආයෙ එපා කියලා හිතනවා. මොකද කරන්නේ? වෛර කරු. වෛර කරු ආයෙ සසන. වෛර කරපු නිසා බෝසතාණන් වහන්සේගේ පස්සෙන් එළවම ගියා දේවදත්ත. ඒ නිසා වෛර කර සසරේ පලි ගන්න වෛර කර ආයෙ පස්සේ සංසාරේ ආයෙමත් හමු වෙන්න එපා කියලා හිතනවා නම් අපි මොකද කරන්න ඕනේ? වෛර කර හමු වෙනවද? වෛර කර හමු වෙනවද? මෛත්‍රී ආයි කෙනාව සංසාරේ ඒ කෙනාට වඩා පින් කරන්න කුසල් කරන්න පින් පුරපු කෙනෙකුට ලං වෙන්න බෑනේ පව් පුරන කෙනෙකුට ලේසියෙන් මුණ ගැහෙන්න බෑ පිනින් ශක්තිමත් වෙච්ච කෙනෙකුට සමීප වෙන්න බැරි නිසා පෞකාරයෙකුට පිනින් ශක්තිමත් වෙන්න ආය සංසාරේ ඒ නිසා අත්තරින්න හිතන තැන්වල අතහැරලා මෛත්‍රිය පුරුදු කරන්න ආය සංසාරේ මොන ගැහින්නේ. කවමදාවත් මේ වැඩි බිරිඳ මේ මහා වනාන්තරයේ ස්වාමියා එක්ක කිසිම දවසක දඩයමට ගියේ නැහැ. හැබැයි ඇය අතරමං වුණේ නැහැ. ලේඩිවරු ටිකක් අරගෙන මාර පාසලකුණ ඔස්සේම ආවා. පාසලකුණ ඔස්සේම ගිහිල්ලා යනකොට දකින්නවා ස්වාමි පුරුෂයා දරුවෝ ටික ගල් ගෑයිලා එල්ලෙන්නේවත් නැහැ. ඒකම ඉස්සරහා බලනකොට කෙනෙක් ඉන්නවා. ඒ කෙනාව දැක්ක ගමන් වැඩි බිරිඳට ස්වාමියාව අමතක වුණා. දරුවෝ ස්වාමියාව අමතක වුණා. ස්වාමියා ගාවටවත් දරුවෝ ගාවටවත් නෙමෙයි දුවගෙන ගියේ. අර ඉස්සරහින් ඉන්න කෙනාව දුවගෙන ගිහලා බැලුවා. මගේ බුදු පියාණන් මේ මහා වනාන්තරයට මහා කරුණාවෙන් වැඩම කර තියෙන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. සිටු මැදුරකට රජ මැදුරකට මහා ධනවතෙකුගේ මන්දිරයකට නෙමෙයි මහා වනාන්තරයකට. බුදුහාමුදුරන්ගේ කරුණාව කොහොම එකක්ද කියලා බලන්න. බුදුහාමුදුරන්ගේ කරුණාව සීමා නැති මායිම් නැති බේද නැති කිසිවෙකු පිළිබඳව සීමා මායිම් වලින් මැනපු නැති අපි කිසිවෙකුට සිතන්නටවත් බැරි මහා කරුණාවක් බුදුහාමුදුරන්ට. බුදුරජාණන් වහන්සේ ළඟ වැද්දාගේ බිරිඳ ගිහිල්ලා වැඳ වැටුණා. බුදුහාමුදුරුවෝ වැද්දාගේ දරුවන්ගේ ගල් වෙච්ච ස්වරූපය වෙනස් කරා. ධර්ම දේශනා කරා. ධර්ම දේශනාව අවසානයේ වැද්දාගේ පුතාලා හත් දෙනා ලේලේවරු හත් දෙනා සෝතාපන්න මාර්ග ඵල දැන් මේ දේශනාව අවසානයේ බුදුරජාණන් වහන්සේ විහාරයට වැඩියා. විහාරයට වැඩියට පස්සේ බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ නැති තැන්වල දේශනා කරන ධර්මයේ නැවත දේශනා කරා. බුදුහාමුදුරුවෝ මේ දේශනාව නැවත සිදු කරා. මේ දේශනාව සිදු කරාට පස්සේ භික්ෂුන් වහන්සේලාට ගැටලු කීපයක් ඇති වුණා. ඒ ගැටලු කීපය නිමිති කරගෙන බුදුරජාණන් වහන්සේ ගාථාවක් දේශනා කළා. ඇතිවෙච්ච ගැටලු කීපය තමයි බුදුරජාණන් වහන්සේ
බුදුහාමුදුරුවෝ දේශනා කරා අර ධර්ම දේශනාව අවසානයේ වැද්දත් සෝතාපන්න මාර්ගඵලයට පත් වුණා. වැද්දගේ පුතා දෙනත් සෝවාන් වුණා. ලේවිවරුන් දෙනත් සෝවාන්. බුදුහාමුදුරුවනේ එතකොට වැද්දි බිරිඳ ඒ වෙනකොට සෝවාන්. එතකොට නම් අපිට ප්‍රශ්නයක්. එතකොට පෘථග්ජන අපිට ඇතිවන ප්‍රශ්න වගේම ප්‍රශ්න එදා ස්වාමීන් වහන්සේලාට ඇති වුණා. වැද්දත් සෝවාන් වුණා. ඊළඟට පුතාලා ලේනියවන් ටිකත් සෝවාන් වුණා. හැබැයි ඒක ඉස්සර වෙලා වැදි බිරිඳ සෝවාන් වෙලා හිටියා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරා. එතකොට අපිට ඉන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි සෝවාන් වෙලා හිටපු කෙනෙක් වැද්දෙක් එක්ක පැනලා යයිද කියලා අපිට හිතෙනවා. අපිට ඒ වගේ දාර්ශනික ප්‍රශ්නයක්. ඊළඟට සෝවාන් වෙච්ච කෙනෙක් වැද්දෙක් එක්ක විවාහ වෙලා ඉන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයකුත් අපිට එන්න පුළුවන්. සාධාරණ ප්‍රශ්නයක්. මෙන්න මේ ගැටලු වලට පිළිතුරක් විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පින්වත්නි, යම් කිසි කෙනෙක් විසසහිත වාචනයකට අත දානවා. හැබැයි ඒ විසසහිත වාචනය ඇල්ලුවට අල්ලේ තුවාලයක් නැහැ. අල්ලේ තුවාලයක් නැති කෙනෙක් විසසහිත වාචනයකට අත දැම්ම කියලා ශරීරයට විස ඇතුළු වෙනවද? විස ඇතුළු වෙන්න පුළුවන් සම්භාව්‍යතාව තමයි. ඒ විස ඇතුළු වෙන්න සම්භාවිතාව අඩු කොයි වගේද අල්ලේ තුවාලයක් නැති කෙනෙක්ගේ ඒ වගේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. හිතෙන් නැත්තම් අතම් නරක සිතුවිලි හිතෙන් නැත්තම් අය සෝවාන් වෙලා හිටියා කියලා වැද්දෙක් එක්ක විවාහ වෙන්න ඒක ගැටලුවක් වෙනවද? ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඕකේ වෘත්තිය නෙමෙයි වැදගත්. ස්වාමියාට යුතුයකම් ඉටු කරා කියලා පව් සිදු වෙනවද? වැද්දෙක්ගේ බිරිඳක් ස්වාමියාට වෙනුවෙන් කළ යුතු යුතුයකම් ටික අය බිරිඳක් විදියට ඉටු කරා. බිරිඳක් ස්වාමියෙකුට යුතුයකම් ඉටු කරා කියලා පව් සිදු වෙන්නේ නැහැ. අයගේ බිරිඳගේ ආපේපාද. අපිට හිතෙන්න පුළුවන් ස්වාමියා වැද්දෙක්නේ. ස්වාමියා දඩයකට යන්න හදනකොට අවශ්‍ය ආපන් ටිකක් ගෙනල්ලා දෙන්නේ බිරිඳ. එතකොට අපිට හිතෙන්න පුළුවන් අය අනියමෙන් සත්තු මරන්න උදව් කරනවා. දැන් ස්වාමියා වෘත්තියට යන්න හදනකොට ඔව් කරන්නේ වැඩි වෘත්තිය නම් ඒක නම් වෘත්තිය. ඒ ડોක්ටර් කෙනෙක් නෙවෙයි නම් ડોක්ටර්ට අවශ්‍ය කරන්නේ නලාව. ඉතින් නලාව ගෙනත් දීලා හරියන්නේ නැහැ නේ වැද්දට ඕනේ සත්තු මරන්න අවශ්‍ය දේවල් ටික. ස්වාමියාට යුතුයකම් ටික කරලා බිරිඳක් විදියට වෘත්තිය නෙමෙයි අදාළ වෙන්නේ. සමහරක් වෙලාවට බිරිඳ හිතනවානේ වෘත්තිය උසස් නම් තමයි වැඩිපුර සලකන්න ඕනේ. එහෙම හිතන්න පුළුවන්. ස්වාමියා මොන වෘත්තිය කරත් ස්වාමියා බිරිඳක් ස්වාමියෙකුට කළ යුතු යුතුයකම් ටික ඉටු කළ යුතුමයි. අය බිරිඳක්මයි. වෘත්තිය මත අගය කියන එක දෙන්න යන්න එපා. ඔය වෘත්තිය මත අගය දෙන්න ගියාට පස්සේ තමයි ගොඩාක් ගැටලු ඇති වෙන්නේ. ස්වාමියෙකුට කළ යුතු යුතුයකම් ටික තමන්ගෙන් ඉටු යුතු යුතුයකම් ටික ඉටු කරාට පස්සේ ගොඩාක් ගැටලු වලට පිටුරක් වෙනවා. ඒ නිසා අය අපිට කියලා දෙනවා ආදර්ශ සම්පන්න බිරිඳක් විදියට
අපි හිතන විදියට අසීරුම විදියේ ස්වාමියෙක් එක්ක අවුරුදු 20ක් පුරාවට ලස්සන විවාහ ජීවිතයක් ගත කරලා ලේසි පාසු කෙනෙක් එක්ක නෙමෙයි වැද්දෙක් එක්ක. අවුරුදු 20ක් ලස්සන විවාහ ජීවිතයක් ගත කරලා දරුවෝ 7 දෙනෙක් හදලා ඒ අය ආවා විවාහ කරලා තියලා නිකම්ම නෙමෙයි මුළු පවුලම සසරෙන් එතෙර කරන්නේ ඇයිද බලන්න බිරිඳක් කියන්නේ කොහොම කෙනෙක්ද කියලා. කොච්චර ශක්ති සම්පන්න කෙනෙක්ද කියලා බලන්න. ලේසි පාසු නෑ බිරිඳක් කියලා කියන්නේ. මුළු පවුලම සසරෙන් එතර කරන්නේ ශක්තියක් ඇයිද. ඒ නිසා තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පානිමිච්චේ වනෝනා සාරිය පානිනා විසා නාබ්බනම් විසමන්වේති නත්තේ චාන්දරතෝ බය. අල්ලේ තුවාලයක් නැති කෙනෙක් විසයිද භාජනයකට අත දැම්මට ශරීරයට විස ඇතුළු වෙන්නේ නෑ වගේම ස්වාමියාට යුතුයකම් ඉටු කරා කියලා පිරිසකට පෞසිදු වෙනවා. පෞසිදු වෙනවා. ඒකයි යුතුයකම්. යුතුයකම් ටික ලස්සනට කළා මොළු පවුලම සසරේ නිතර කරවා ඇයි. දැන් අපි බලමු නොගැලපෙන තැන් අකමැති තැන් දුකක් වෙන්නේ කොහොමද කියලා අපේ ජීවිතේ. දැන් ඔයත් ආවා විවාහ වෙනවා. ඔයත් විවාහ වෙනකොට මොනවද බැලුවේ? පෙර නිමිති. විවාහ වෙන්න ඉස්සර සතර පෙර නිමිති බලනවා. මොනවද බලපු පෙර නිමිති? එකක් මම කියන්නේ දෙපැත්තෙන් කොරුම් තරම් ටික බැලුවා. බැලුවද නැද්ද? ඊතරවත් ජෝතිෂඥයෙක්වට ගියා. ගිහිල්ලා දෙපැත්තෙන් කොරුම් තරම් ටික බලනවා. ගිහිල්ලා අපිට ඕන තැන් වලින් ග්‍රහ ලෝක ටික තියෙනවා. බුද ළඟින් සුකුරු තියෙනවා, සුකුරු ළඟින් සෙනසුරු තියෙනවා, සෙනසුරු යටටම දාලා ස්ලැබ් එකක් දාලා වාහනම දැම්මා. නෙප්චූන් ප්ලූටෝ උඩට ගෙනාවා. සිකුරු උඩටම ගෙනාවා. ධනයෝග අපිට ඕන විදිහට හදාගත්තා. ආයි කවදාවත් රාහු කේතුයේ සංසාරයටවත් එන්නේ නැති විදිහට හදාගත්තා. ඒ අන්තයෙන් සෙනසුරුට නම් අවස්ථාවක් දුන්නේම නැහැ. අපිට ඕන විදිහට අපි හදාගත්තා. ඊට පස්සේ ගොඩින් මඩින් විවාහයෙන් පස්සේ අභ්‍යවකාශයෙන් උනත් දෙන්න කැමති වුණා. එහෙම ගලපගත්තා. ඊළඟට ජාති ආගමුත් ඔය අස්සෙන් බැලුවා. කුල මල ටිකත් ඔය අස්සෙන් බැලුවා. ඔය දේවල් ඔක්කොම ටික ගලපගත්තා. ඔය ගැලපීම් ටික වැඩිපුරම ගලපන්න ඕනේ විවාහයටපත් වෙන දෙන්නටද නැත්නම් දෙපැත්තේ ඉන්න සංවරයටද? කාටද ඕනේ? දෙපැත්තේ සංවරයට. ඒ කියන්නේ පරම්පරාවට තමයි ඕනේ. ඇයි? විවාහයෙන් පස්සේ එකට ජීවත් වෙන්නේ කවුද? දෙපැත්තේ ඉන්න නෑදෑයෝ ටික. ඒ නිසා තමයි අර දේවල් ටික ගලප ගන්න. ඔය දේවල් ටික ගැලපුවා. භෞතික සියල්ලක්ම ගැලපුවා. හොඳම වැඩේ කියන්නේ දෙපැත්තේ ඉන්න නෑදෑයන්ට බලන්න බැරිුනේ එක කාරණාවක් විතරයි. ඒ පෙර ආත්ම. ඒ ටික බලන්න නුවණක් උන්ට තිබුණා නම් ඒ ටිකක් බලන්න. ඒකත් බලලා තමයි කරපන්නේ. ඒක බලන්න නුවණ නැත්තේ වෙලාවට ඒක නැතුව නැත්තම් කවදාවත් කෙනෙකුට කතාවදියා බලන්න. කොමින් හරි භෞතික සාධක මත සියල්ලක්ම ගලපලා අපි හිතන විදියට ගලපගෙන විවාහයෙන් පස්සේ ජීවත් වෙන්න පටන් ගත්තා. කොච්චර ගැලපුවද කියනවා නම් අපි ජ්‍යොතිෂ කාර්යාල 100කට විතර ගිහිල්ලා ගලපලා හදලා ගත්ත අපේ ලංකාවේ විවාහ ලංකාවේ වැඩිම නඩු ප්‍රතිශතයක් තියෙන නඩු වර්ගය මොනවද? අන්නේ නඩු වර්ගය. කොච්චර හොඳ ගැලපීමක් කරලා තියෙනවා. එච්චරට
මට කියන්නකෝ බලන්න අර සිටු මැදුරේ ඉඳලා අපි කියන විදියට ඔරාවට පැනලා ගියපෝ සිටු මැදුරේ ඉන්න සිටු දියණියා ඔක්කොම ටික බැලුවද? ජාති ආගම් කුල මල පන්ති ભેද ධනෙ දේපල ඔය මොකක්වත් බැලුවද? ඔය කිසිම දෙයක් ඇය බැලුවේ නැහැ. හැබැයි ඇය ලස්සනට විවාහ ජීවිතයක් ගත කරා. හැබැයි අපි නම් කවදාවත් සංසාරේ අපේ පවුලකින් නම් වම දෙයක් කරගන්න දෙනවද? වැද්දෙකුට දෙනවද? ආයි සංසාරේ නිවන් ලබනකම් හම්බ වෙන්නේ වැද්දෙකුට නම් අපි එකෙක් දෙන්නේ නැහැ. එහෙමනේ කියන්නේ කපල මුහුද දැම්මත් දෙන්නේ නැහැ කියලා තියාගෙන ඉන්නේ. බැලුවම් පස්සේ කපල මුහුද දැම්මත් දෙන්නේ නැහැ කියන කෙනාටම තමයි දීලා තියෙන්නේ. කොහොමෙන් හරි අපි නම් හිතා ගන්න එහෙම විදියට තමයි ගැලපෙන්නේ. හැබැයි අපිට ඇය කියලා දෙනවා හරි ලස්සන විවාහ ජීවිතයක් සුන්දර විවාහ ජීවිතයක් නොගැලපීම් ගලපාගෙන ජීවත් වීම ගැන අපිට කියලා දෙනවා. අපි කියන දේවල්ද ගැලපෙන්නේ එහෙම නැත්නම් ඇත්තටම ගලපගෙන ජීවත් වෙන්න ඕනේ මොනවද කියලා කියනවා. ඇයට මුළු පවුලම සංසාරයෙන් එතර කරන්න පුළුවන් කම ලැබෙනවා. දැන් අපි විවාහ ජීවිතය ඇතුලේ ඔය නොගැලපීම් මානසික සුවය කියන එක නැති කරගෙන තියෙන්නේ කොහොමද කියලා මම කියන්න. බිරිඳ ස්වාමියාට යුතුයකම් කරලා යුතුයකම් පහක් කරලා පහ වෙනුවට 60ක් විතර බලාපොරොත්තු. ඒක නොවෙච්ච ගමන් මම මේමයි කරේ ආපු දවසේ ඉඳලා මේමයි මං කරන්නේ. ඒ වුණාට මුන්ට මගේ කිසියම් මගේක් නෑ කොච්චර කරා. පරම්පරාවටමයි කරන්නේ. මගේ පරම්පරාවට මොනවද කරලා තියෙන්නේ? ඔන්න ඉතින් ආපු දවසේ ඉඳලා ජාතක කතාව ඉඳලා ඊට පස්සේ අපි නොගැලපීම් ටිකක් එකතු කරගන්නවා. ගැටීම් නැති තැන තව ගැටීම් නැති කරගන්න මාතෘකා හදා ගන්නවා අපි. නොගැලපීම් නිර්මාණය කරගන්න උත්සාහ කරනවා. අපි මානසික සුවය නැති කරගෙන තියෙන්නේ කොහොමද? යුතුයකම් පිටු කරලා යුතුයකම් බලාපොරොත්තු. ඒක බලාපොරොත්තු වෙන්න යුතුයකම් නොවෙච්ච ගමන් දැනෙනවා. බිරිඳ ස්වාමියාට යුතුයකම් ටික ඉටු කරලා ආපස්සට බලාපොරොත්තු නොවන හිතක් හදා ගන්න බලන්න. එතකොට තැවීම තියෙනවද? ස්වාමියා යුතුයකම් පිටු කරත් එකයි නැතත් එකයි කියලා හිතක් හදා ගන්න බලන්න. එතකොට තැවීම නැහැ. මම මගේ යුතුයකම් ටික ඉටු කරලා තියෙන්නේ ස්වාමියා මට යුතුයකම් කරලා. හැබැයි මං ඊට වඩා බලාපොරොත්තු වෙනවා නම් මම ස්වාමියාගේ යුතුයකම් බලාපොරොත්තු වෙනකොටම ඒවා ඉටු නොවෙන තරමටම මට ලැබෙන ජීවිතයේ සතුට දුක මට ලැබෙන ජීවිතය එන අවද මානසික සුවය නැති කරගන්න. මමද පිටින්ද මගේ සුවය නැති කරේ. මගේ මානසික සුවය. ස්වාමියා බිරිඳට යුතුයකම් ඉටු කරලා ආපස්සට බලාපොරොත්තු වෙනවා. ඉටු නොවෙච්ච ගමන් ඔන්න ගැලපෙන්නේ නැහැ. ඔන්න නොගැලපේ. ඔන්න අකමැති. ඔන්න ගැටීම් මැද්ද වෙනවා. ස්වාමියා බිරිඳට යුතුයකම් ඉටු කරලා බිරිඳට ස්වාමියා යුතුයකම් ඉටු කරලා ආපස්සට බලාපොරොත්තු නොවෙන හිතක් හදා ගන්න. ඒකම තමයි සැනසීම. යුතුයකම් ඉටු කරලා ආපස්සට බලාපොරොත්තු නොවෙන හිතක් හදා. ආපස්සට බලාපොරොත්තු නොවෙන්නේ දුක. ඒවා ඉටු නොවෙනකොට මුලදී නම් මට මෙහෙමයි කරේ කියලා ඒවා හිතින්ලා ආයෙත් ආයෙ දුක් වෙනවා. දැනම අපි හිතින් සිතුවිලි හදාගෙන නැවත වෙනවා. ඒ නිසා පින්වත්නි බුදුහාමුදුරුවෝ අපිට කියලා දෙනවා නොගැලපෙන ගැලපෙන්නේ නැති අයත් එක්ක ජීවත් වෙන්න. ඒ තමයි යුතුයකම් ඉටු කරලා ආපස්සට බලාපොරොත්තු නොවෙන හිත හදා ගන්න.
බිරිඳක් කියලා කියන්නේ මහා ශක්ති සම්පන්න කෙනෙක්. බලන්නකො ලේසිද කියලා බිරිඳකගේ කාර්යභාරය පවුලම උඩට ගෙනිච්ච විතරක් නෙමෙයි මුළු පවුලම සසරෙන් එතර කරනවා. එච්චර මහා ශක්ති සම්පන්න කෙනෙක් බිරිඳක් කියලා කියනවා. ඒ නිසා බිරිඳකගේ ආශිර්වාදයේ ස්වාමීගේ සාර්ථකත්වයට හේතු වෙනවා. බිරිඳකගේ ආශිර්වාදයේ තියෙනවා නම් ඒ ස්වාමියාට වරදිනවා. ඒ වගේම තමයි අනිත් පැත්ත. බිරිඳක් සාප කරත් ඒ වගේම තමයි. සම්බුලා ජාතකයේ කියනවනේ රාජකීය වෛද්‍යවරුන්ට සුව කරන්න බැරි වෙච්ච රෝගය සම්බුලා කියන බිරිඳ සත්‍යක්‍රියාවේ ශක්තියෙන් සුව කරා කියන. එච්චර බිරිඳකගේ වචන සත්‍යක්‍රියාව හරි ප්‍රබලයි. ප්‍රතිපත්ති ගරුක බිරිඳක් එච්චරම ශක්ති සම්පන්නයි. බිරිඳකගේ ආශිර්වාදයෙන්ම ලැබෙනවා නම් සාප කරොත් සාප වෙන්නේ. සාප කරත් ඕන තමයි. ඔය කටින් සාප කරොත් එහෙම දේසියෙන් බේරෙන්න හම්බ වෙනවා. ඒ නිසා අද ගිහිල්ලා කියන්න බනහල ස්වාමීන් මේ දන්නවද ආම්දුර වෙන්න මෙහෙම කියනවා. මේ පැත්තෙන් අපි සාප කරොත් එහා පැත්තෙන් ගින්දර වගේ ගිහිල්ලා මතුවෙන්නේ. ඒ නිසා අද ඉඳලා අපි කියන විදිහට තමයි වැඩ කරන්න ඕනේ කියලා ස්වාමීන් කියලා ඇති වෙන්න අතුරු ප්‍රතිඵල පිළිබඳව මම නම් කිසිම වගකීමක් ගන්නේ කියලා මතක තියාගන්න. කොහොමද දැන් කවුද මානසික සුවය නැති කරගෙන තියෙන්නේ? පිටින්ද අපේ මානසික සුවය නැති කරන්නේ නෑ. අපේ වෙසෙන්ම බලාපොරොත්තු වෙලා කරනවටත් වඩා දේවල් ආපස්සට බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු මේ පිට නොවීම තුළම අපි නිර්මාණය කරගන්න කල. අපි අකමැති කියලා දෙනවා. ඒ තුළ අපිට ලැබෙන්නේ තැබීම, දුක්ඛය. ඒ නිසා වැඩි බිරිඳක් සිටු මැදුරක ඉඳලා ඇවිල්ලා වැද්දෙකුට බිරිඳක් වෙලා ඇයට ධර්ම අවබෝධය ලස්සන පෞල් පරිසරයක් නිර්මාණය කරගන්න ශක්තිය. ඒ නිසා බුදුහාමුදුරුවෝ අපිට මෙතනින් කියලා දෙනවා. නොකරති ගලපාගෙන ජීවත් වෙන්න. හැබැයි ගලපෙන්නේම නැත්තම් සැනසීම නැතිවම නම් ආයේ නිදා ඉන්න එපා. ඇයිචම නිදාමි එතන සැනසීම නෑමක් කියලා හිතනවන්න මේවා කර්ම තමයි කියා ආයේ කරුණේ කියලා යන්නත් එපා. හැබැයි එහෙමයි කියලා තීරණ නඩු ටිකට තව නඩු එකතු කරගන්නත් එපා. එතකොට ඔය මානසික සුවය නැති කරගන්න එක අවස්ථාව. දෙවෙනි අවස්ථාව මේ ලෝකේ ඇත්තට තියෙන වටිනාම සම්පත මොනවද අම්මලා? මොනවද? බැංකුවේ තියෙන ආන්දෝලන මිත්‍ර. ඉඩකඩම් මිත්‍ර ආරම්භයි. ඒ වගේ. දරුවෝ තරම් වටින සම්පතක් මගේ අම්මලා තාත්තලාට මේ ලෝකේ තව කිසිම දෙයක් නැහැ. මොනවද අම්මයි තාත්තයි දරුවෝ වෙනුවෙන් නොකරන කැපකිරීම. එහෙම එකක් තියෙනවා. මුළු ජීවිත කාලෙම දරුවෝ වෙනුවෙන් තමයි දෙමාපියෝ ගත කරන්නේ. මුළු ජීවිත කාලෙම දරුවෝ වෙනුවෙන් ගත කරන දරුවන්ගේ දරුවෝ වෙනුවෙන් කැප කරන මහා පුදුම සංස්කෘතියක් අපිට තියෙනවා. ලෝකේ වෙන කිසිම රටකට නැති අපිට සංස්කෘතිය. මුළු ලෝකෙම මගේ දරුවෝ කියලා හිතාගෙන හදනවා. පෝෂණය කරනවා. හදලා බඩලා පෝෂණය කරලා මුළු ලෝකෙම මගේ දරුවා කියලා හිතාගෙන හදපු දරුවා දවසක වෙනස් වෙනවා. දෙමාපියෝ අත්හැරලා දානවා. එදා ඔයත්තන්ට ලැබෙන්නේ සැනසීමත් දුක. කියා ගන්න බැරි දුක වේදනා. මුළු ලෝකෙම මගේ දරුවෝ කියලා හිතාගෙන දරුවෝ හදලා
වඩලා පෝෂණය කරලා එතනින් යාට දෙමාපියෝ හිතාගෙන ඉන්නවා දරුවෝ අපිත් එක්කම ඉන්න ඕන කියලා හිතාගෙන. ඒ අය අපේ ලෝකෙ නිසා අපි කියන විදිහටම ඉස්සරහට ඉන්න ඕන කියලා හිතාගෙන. ලේලි කෙනෙකුත් ගෙනාවට පස්සේ ලේලිත් මගේ පදේට අනුවම ඉන්න ඕන කියලා හිතාගෙන ඉන්නවා. ඒ නිසා මගේ අධිපතිත්වයට තේම ඉන්න ඕන කියලා හිතාගෙන දෙමාපියෝ ඉන්න පුළුවන්. හැබැයි පින්වත්නි ඒකම තමයි ජීවිතේ දුකට හේතුව සැනසෙල්ල නැති කරන්නේ. දෙමාපියෝ දරුවෝ හදලා වඩලා පෝෂණය කරලා හරදන් උස්මාත්තල යුතුයකම් ටික කරලා ඒගොල්ලෝ මේ ලෝකෙට දායාද කරාට පස්සේ ඒගොල්ලන්ගේ ලෝකෙට දරුවන්ට යන්න දෙන්නේ. ඇයි ආයෙමත් ඉතින් අල්ලගෙන දඟලා. ආයෙමත් ඉතින් අල්ලගෙන ඉතින් බදාගෙන කටයුතු කරනවා. එතකොට හිතනවා දරුවෝන දැන් මට සලකන්නේ. දැන් මම කියන විදියට නෙමෙයි ජීවත් වෙන්නේ. ලීලි ගහන පදේට තමයි දැන් නටන්නේ. බේන ගහන පදේට තමයි නටන්නේ. දැන් අපි අදපු දරුවෝ නෙමෙයි දැන් ඒගොල්ලෝ වෙනස් වෙලා. හේතු හදාගෙන තැවෙනවා දුක් වෙනවා. දරුවෝ අපි ඇදුවා වැඩුවා කියලා අපි කියන විදියටම ජීවත් වෙන්න ඕනේද? ඒගොල්ලෝ අපේ ලෝකෙම තියා ගන්න ඕනේද? නෑ ඒගොල්ලෝ හදලා වඩලා ඒ නිසි කලවයස් ආවට පස්සේ ඒගොල්ලෝගේ ලෝකෙ නිදහස් වෙන්න දෙන්න. අපි හදුවා කියලා අපේ ලෝකෙම තියා ගන්න ඕන කියලා එකක් නෑ. අපිම ඊට පස්සේ දරුවෝ වෙනස් වෙලා කියලා දාගෙන අපිම නොගැලපීම් හදාගෙන අපිම තැවීමට වේදනාවට සැනසීම නැති කරගැනීමේ මඟ අපිම හදාගෙන දරුවන්ට යුතුයකම් ටික ඉටු කරලා දැන් දරුවෝ මට කරත් එකයි නැතත් එකයි කියලා හිත හදාගත්ත නම් තැවෙනවද? දුක් වෙනවද? දැන් දරුවන්ගේ ලෝකෙට දරුවෝ අතහැරලා ඉන්න කියලා හිත හදාගත්ත නම් තැවෙනවද? තැවෙනවා. දුක් වේවා. දෙමාපියෝ කරන්නේ වැඩි කරන්නේ. මැරෙන මොහොතේ මරණාසන්න මොහොතේ වතුර ටිකක් හරි දෙන්න ඉන්නවනේ කියලා හිතාගෙන දරුවෝ. ගෙදර ඉන්න දුවට පුතාට වැඩිපුර ප්‍රයෝජනයක් හරි කියනවා. උන් තමයි මට සලකන්නේ ඉන්නේ කියලා හිතාගෙන. හැබැයි ඒක තමයි ඉතින් වඩා ඉස්සෙල්ලා මා පාරට අම්මවයි තාත්තවයි දාන්නේ. මම මේ පිටින් මේව බල කියනවා නෙවෙයි මේ කටුවාවලම තමයි මම මේ කියන්නේ. මා සත්පුරුෂ බෝධිසත්ව ගුණෝපේත වගේ රඟපෑමට කටුවාවලම ඉන්නවා මේ ප්‍රදේශෙම ඉන්නවා එහෙම කරන ඕනතරම් අනන්ත අප්‍රමාණ අපිට පල්සරට ඇවිල්ලා අම්මා තාත්තලා දුක වේදනාව අනන්තවත් අපිට කියනවා. හැබැයි අපි ඉස්සරහම හරි බෝධිසත්වෝ විදිහට තමයි පෙනී ඉන්නේ. හරියට යුතුයකම් ඉටු කරනවා. ඔක්කොම ටික ලියාගත්තට පස්සේ අම්මලා තාත්තලාට කරන දේවල් අනන්තවත් දෙමව්පියෝ ඇවිල්ලා. ඒ නිසා දෙමාපියෝ සැනසීම නැති කරගන්න. සැනසීම නැති කරගෙන තියෙන යුතුයකම් ඉටු කරලා ආපස්සට බලාපොරොත්තු වෙනවා. බැරි වුණාට පස්සේ මට වතුර ටිකක් හරි දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එහෙම හිතාගෙන වැඩිපුර චුට්ටක් හරි එක ළමයෙකුට ලියලා දෙනවා. එයා තමයි මට වැඩිපුර සලකන්නේ කියලා. බලාපොරොත්තු තියාගෙන දරුවන්ට සලකන්න. යුතුයකම් ටික කරන්න. යුතුයකම් කරලා දරුවෝ මට කරත් ඉතින් අත්තරේ ඒකම තමයි සැනසීම. යුතුයකම් ටික කරාට පස්සේ දුක් වෙන දෙයක් නැහැ. මම යුතුයකම් කරලා තියෙනවා. දරුවෝ කරත් එකයි නැතත් එකයි ඒගොල්ලන්ට ඒ ටික ලැබෙයි. මට සැනසීමට මගක් තියෙනවා මොකද්ද? මම යුතුයකම් ටික කරලා. එයා එකලත් නොකලත්. ඒ නිසා දැන් දරුවෝ මට යුතුයකම් ඉටු කරන්නේ නැහැ කියලා හිතන තැවෙන්න ඕනේ නැහැ. ඔයත් යුතුයකම් කරලා ඉතින් අත්තරින්න. ඇයි ඉතින් අත්තරින්නේ මොකටද කියලා දැන් දවස් ගානකට ඉස්සෙල්ලා අපිට කියලා දුන්නා. සමහර නිවෙස්වල ඉතුරුනේ අම්මා විතරයි. සමහර නිවෙස්වල ඉතුරුනේ තාත්තා විතරයි. සමහර නිවෙස්වල දරුවෙක් දෙන්නෙක් විතරයි. ඇයි අපි එහෙම හිතක් හදාගෙන ජීවත් වෙන්න ඕනේ? බලන්න ලෝකේ අපි නොහිතන දේවල් වෙනවා. අම්මයි තාත්තයි ජීවත් වෙලා ඉන්න එක දරුවෙක්වත් නැහැ.
ඇයි අපි දරා ගන්න හිතක් හදා ගන්න ඕනේ? දරා ගන්න හිතක් හදා ගන්න ඕනේ මෙන්න මේ නිසා. දරුවෝ එහෙමත් වෙනස් වෙන්න පුළුවන්. අපි නොහිතන විදියට මේ විදියේ දේවල් වලට ජීවිතේ මොනවා. ඒ නිසා පින්වත් බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරනවා යුතුයකම් ඉටු කරලා ආපස්සට බලාපොරොත්තු නොවෙන හිතක් හදා ගන්න. ඒ තුල තමයි තියෙන්නේ. ඊළඟට අපි යාළුවන්ට යුතුයකම් ඉටු කරලා බලාපොරොත්තු වෙනවා. නෑදෑයන්ට යුතුයකම් ඉටු කරලා බලාපොරොත්තු වෙනවා. නෑදෑයන්ට යුතුයකම් ඉටු කරලා එකකට හරි ආගතුන මොකද වෙන්නේ? ආයතන ඉඳලා පරම්පරාව මත යනවා. ආයිනම් නෑය ඊට පස්සේ නෑයන්ට කියන මොකක් කියලා? අන්න එහෙම කියලා. අයි නෑයන්ට වේයෝ කියලා කියන්නේ? මම හිතන විදියට නම් නෑයන්ට වේයෝ කියන්නේ වේයෝ එක පාරනේ මතුවෙන්නේ. මතුවෙනකොට කරන්න තියෙන අලාභේ කරලා ඉවරයි. ඔක්කොම ටික හරියානිය කරලා ඉවරයි. ඒ වගේලු නෑයෝ කරන්න තියෙන පරිහානිය වගේ කරනවා කියලා තමයි කියන්නේ. කොහොමද නෑදෑයන්ට යුතුයකම් ටික ඉටු කරලා ආපස්සට බලාපොරොත්තු වෙනවා. යාළුවන්ට යුතුයකම් ඉටු කරලා ආපස්සට බලාපොරොත්තු වෙනවා. ආයතනයටත් එහෙමයි. වැඩ කරන තැන සේවය කරලා අපි ආපස්සට බලාපොරොත්තු වෙනවා. වැඩ කරන ආයතන වල වැඩිපුරම බබලෙන්නේ වැඩ කරන අයද වැඩ කරනවා වගේ රණපාන අයද? වැඩිපුරම බබලෙන්නේ වැඩ කරනවා වගේ රණපාන. ඉතින් අපි තරන්න දුක් වෙනවා කොච්චර කරත් ඇගීමක් නැහැනේ. ඇයි ඇගීමක් බලාපොරොත්තුෙන් කරන්නේ? ඒකමනේ අපේ තැවීමට හේතුව. අපිම සනසීම නැති කරගන්නවන්නේ. නෑදෑයන්ට යුතුයකම් කරලා යාළුවන්ට යුතුයකම් ඉටු කරලා ආපස්සට බලාපොරොත්තු වෙන්න එපා. වැඩ කරන තැන සේවය කරලා ආපස්සට බලාපොරොත්තු වෙන්න එපා. කරන රස්සාවට, පාටියට, ඉතින් නොතැවෙන්න යුතුයකම් ටික කරන්න. වගකීම් ටික ඉටු කරලා. ආයි තැවෙන්න ඕනේ මම ගන්න පාටියට මම යුතුයකම් ටික ඉටු කරලා තියෙනවා. මම සාධාරණව හම්බ කරගෙන තමයි මගේ දරුවන්ට කන්න බොන්න දෙන්න කියලා සැනසීම නැද්ද? ඒ සැනසීම සල්ලි වලට ගන්න බෑ. ඒ නිසා වැඩ කරන තැන ඔය කලකිරලා නෑදෑයෝ යාළු මිත්‍රාදීන් නිසා කලකිරීමටපත් වෙලා නම් අපි කොච්චර කරත් හොඳක් නෑනි කියලා තැවීමට දුක් වෙනවා නම් තැවෙනවා නම් මිනිස්සුන්ට දේවල් කරලා ආපස්සට බලාපොරොත්තු වෙන්න බෑ. ඒතුල අපේ මිනිස්සු කොච්චර ඒ වගේ සත්පුරුෂ ගතිගුණ වලින් ප්‍රාථමිකයිද කියලා බලන්න. අපි කොච්චර ගුණ ධර්ම වලින් ඉස්සලා හිටියා ඒ වගේම අපි ප්‍රාථමික තැන් වලට ඉස්සරහින් ඉන්නේ. මිනිස්සුන්ට යුතුයකම් ඉටු කිරීම පැත්තකින් තියමුකෝ. අපි ලේසියෙන් මිනිස්සෙක්ගෙන් ඉනානද කියලා බලන්න. ඉනා වෙන්නේ කොහොමද අපි? එකපාරට කටේ පැත්තකින් මිරිත්තල එකපාරටම ලොක් කරගන්න. හරියට ඒකටත් බදු ගහයිවා. මිනිස්සෙක් දැක්කම පස්සේ ඉනා වෙන්නේවත් නැති. ඒකටත් බදු ගහයි වගේ බයින් අපි ඉන්නේ. දැක්කට පස්සේ මිනිස්සෙක් එක්ක වචනයක් දෙකක් කතා කරන්නවත් නැති. සංසාරේ මහා වෛරකාරයෝ වගේ ඔරවගෙන යන්නේ. අපි චරටම මානසික සිතුවිලි වලින් පහළින් ඊට වඩා දේවල් මිනිස්සුන්ගේ බලාපොරොත්තු වෙන්නේ කොහොමද? ඒ බලාපොරොත්තු වෙන්නේ නැති දුක් වීම. ඒක ඔබට මට විතරක් නෙමෙයි බුදුහාමුදුරන්ටත් තේමයි. බුදුහාමුදුරෝ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් ගන්නවා. ඒ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් දම්පරපු බුදුහාමුදුරෝ විඳපු නින්ද දැන් මිනිස්සු අපිට නම් අපහාස නින්දා කරන්නේ නැද්ද? දැන් මම බල කියලා ඉවරලා අනිකන් දුන්න මට බෑ. ඒ වෙන්න පුළුවන්. ඒ නැති තැනනේ බුදුහාමුදුරන්ට බෑනේ කොහොමද? බුදුහාමුදුරන්ට අපහාස කරේ නින්දා කරේ හිටපු.
ලක්ෂ ගණන් දහස් ගණන් මිනිස්සු ඉන්න තැන චින්චි මානවිකාව අපහාස කරා. සුන්දරිය කියන පරිබ්‍රාජිකාව මරලා වලදාලා බුදුහාමුදුරුවෝ ඇතුළු පිරිස ඇයව මරලා වල දැම්මා කියලා පරිබ්‍රාජිකයෝ මිනිස්සු රැස් කරවල පෙන්නන මෙන්න බුදුහාමුදුරුවෝ ඇතුළු පිරිස කරන දේම අපිට නැති තැන මිනිස්සු අපහාස කරා. බුදුහාමුදුරුවෝ අපහාස කරා. ඒ නිසා නැති තැන අපහාස නින්දා කරනකොට ඒව ඔය යන්න එපා. අපි ඔය යනවනේ. යනවා. කරුණු විමස යනවා. මොකටද? ඇයි අපි එහෙම බලෙන් නිවැරදි වෙන්නේ? මම දන්නවා නම් නිවැරදි කියලා අපි මොකටද අධිකරණයේදී හැර නිවැරදි කියලා ඔප්පු කරන්නේ? අධිකරණයේදී නම් ඔප්පු කරන්න වෙනවා. හැබැයි මිනිස්සු ඉස්සරහා නිවැරදි කියලා ඔප්පු කරන්නේ. ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨ අධිකරණයේ තියෙන අපේ අතට. මම හරිද වැරදිද කියලා ඒ නිසා බුදුහාමුදුරුවන්ට එහෙම මුහුණ දෙන්න සිදු වුණා නම් සංසාරේ එච්චර පෙරුම්දම් පුරපු බුදුහාමුදුරුවෝ ප්‍රශ්න ගැටලු දුක් කරදර බාධක විවිධ අඳෝනා ගැටලු බාධක මැදේන බුදුහාමුදුරුවෝ බුදුසිරිත තුල පවා ජීවත් වුණේ. අපිට එන ප්‍රශ්න ගැටලු දුක් කටළු මොනවද කියලා හිතලා බලන්න. ඒ නිසා පින්වත් අපි සැනසීම නැති කරගෙනම තියෙන්නේ යුතුයකම් පිටු කරලා ආපස්සට අපි බලාපොරොත්තු. ඒ බලාපොරොත්තු වීම තුළ අපි අහිමි කරගන්නේම සැනසීම. හැබැයි අපි යුතුයකම් පිටු කරලා ආපස්සට බලාපොරොත්තු නොවන එකක් හදා ගන්න ඒ තුළ අපට ලැබෙන්නේ සැනසීම. ඒ තමයි නොගැලපෙන තැන් ගලප ගන්න. අකමැති අය එක්ක ජීවත් වෙන්න. අපිට සසරේ ගැලපෙනමයි ලැබෙන්නේ නැහැ. අපිට සංසාරේ කැමැතිම අය ලැබෙන්නේ නැහැ. බුදුහාමුදුරන්ටවත් ලැබුණ නැත්නම් අපිට ලැබෙයි. එහෙම ලැබෙන්නේ. එහෙම ලැබෙනවා නම් බුදුහාමුදුරගේ පස්සේ දේවදත්ත ඉන්නේ නේ වෛර කරගෙන. අරතර බුදුහාමුදුරන්ගේ පලි ගන්න නැහැ පරිබ්‍රාජිකයෝ. බමුණ පලිගන්නේ නැහැ බුදුහාමුදුරන්ගේ සංසාරේ අපිට වැඩි පුරන්න ලැබෙන්නේ නොගැලපෙන අකමැති. ඒ නිසා ඔයත් ප්‍රශ්න ජීවිතේ බාධක ප්‍රශ්න දුක්ඛම් කටළු ජීවිතේ කවදාවත් නොහිතනවා දේවල් එනකොට ඔයත් කොච්චර හිතලා දිනවද බලන්න. ආයෙනම් මේ වගේ ප්‍රශ්න නම් මට ආයෙ ලැබෙන්න බා කියලා කීපාරක් හිතලා කීපාරක් ප්‍රාර්ථනා කරලාද මේ වගේ ප්‍රශ්න එන්න එපා කියලා. මේ වගේ නම් ආත්මයක් සසරක් ආයෙ ලැබෙන්න එපා කියලා. මේ වගේ ප්‍රශ්න තියෙන ජීවිතයක් ලැබෙන්න එපා කියලා කීපාරක් හිතලා. එකපාර දෙපාර අනන්ත ප්‍රශ්න නතර වුණාද? එහෙම ප්‍රශ්න නැති ජීවිතයක් ලැබුණාද? එහෙම ජීවිතයක් අපි කාටවත් මේ සංසාරේ අනතාකල්ම ලැබෙන්නේ නැහැ. එහෙම ජීවිතයක් ලබන්න නම් මොකද කරන්නේ? ඉක්මනින්ම නිවන් දකින්න විදියට. ආයේ ප්‍රශ්නේ ඉපදෙන තාකල්ම මේ ප්‍රශ්න ටික මේ විදිහට. ඒ නිසා ඔයත් විවිධ විදියට ප්‍රශ්න එනකොට ප්‍රාර්ථනා කරලා ඇති ආයෙනම් මේ වගේ ප්‍රශ්න එන්නේ නැහැ. එහෙම ප්‍රාර්ථනා කරන්න එපා. එහෙම ප්‍රශ්න එන්නේ හැබැයි අද ඉඳලා ඔයත් ප්‍රාර්ථනා කරන්න එක දෙයක්. ප්‍රශ්න නැති සසරක් ලැබෙන්න කියලා නෙමෙයි. ප්‍රශ්න දුක් කරදර එනකොට ඒවා දරන්න පුළුවන් හිතක් මට ලැබේවා කියලා ප්‍රාර්ථනා. ඇයි සසර යන තාක්කල් මේ ප්‍රශ්න ටික අපිට වෙන්නේ මීට වඩා වැඩිපුර අපිට සසරේ. ඒ නිසා 16ක් වැද්දියක්ගේ චරිතය බවට පත් වෙලා සිටු මැදුරට හිටපු සිටු දියණිය වැද්දෙක් එක්ක ලස්සන ජීවිතයක් ගත කරලා තමන්ගේ ස්වාමියා සංසාරයෙන් එතර කරන්න පුළුවන් වුණා නම් දරුවෝ ටික මුළු පවුලම සංසාරයෙන් එතර කරගන්න පුළුවන්කම ලැබුණා.
නොගැලපෙන්නම අපි හිතන විදිය කෙනෙක් එක්ක විවාහ වෙලා මුළු පවුලක්ම සසරෙන් එතෙර කරන්න සිටු මැදුරක සිව් මැලි වැහැච්ච සිටු දියණියකට වැරදියක් වෙලා පුළුවන් වුණා නම් ඇයි අපිට මානසික සුවය හදා ගන්න නොගැලපෙන්නට ගලප ගන්න අකමැතිට දරා ගන්නට අපිම අපේ සුවය නැති කරගෙන යුතුයකම් පිටු කරලා ආපස් බලන්න. ඒ නිසා පිටුවත් බුදුහාමුදුරුවෝ අපිට කියලා දෙනවා ඒ මානසික සුවය හදා ගන්න විදිය යුතුයකම් පිටු කරලා ආපස්සට බලාපොරොත්තු නොවි සිතක් හදා ගන්න. තමන්ගේ කාර්ය කරලා ආපස්සට ඇගීම් බලාපොරොත්තු නොවන හිතක් හදා ගන්න. පිදීම් වන්දන මාන නොලබන හිතක් හදා ගන්න. ලැබෙන දේ සතුටින් දරා ගන්න පුළුවන් හිතක් හදා ගන්න. ඒකම තමයි සැනසීම. ඒ නිසා එච්චර සැනසීම අපිට අහිමි වෙන සංසාරයේ සැනසීම ලබන විදිය බුදුහාමුදුරුවෝ අපිට මේ සිටු දියණියකගේ චරිතය තුළින් කියලා ඊළඟට මේ සැනසීම ලබන්න ලැබිච්ච අවසානම අවස්ථාව මේ අවස්ථාව කියලා මතක තියාගන්න. ආයි මෛත්‍රී බුදුහාමුදුරන්ගේ කාලේ මම කොහොම හරි සැනසීම ලබා ගන්නවා කියලා හිතන්න එපා. ඔය මෛත්‍රී බුදුහාමුදුර බුදු වෙන කාලේ තපා හිටියොත් මොකද කරන්නේ? දිව්‍ය ලෝකෙ හිටියොත් මොකද කරන්නේ? තිරිසන් සතෙක් වෙලා හිටියොත් මොකද කරන්නේ? මම වෙන්නත් පුළුවන්, ඔබ වෙන්නත් පුළුවන්. ඔය තැනක ඉන්නත්. ලැබිච්ච අවසානම අවස්ථාව මේ ආත්මය කියලා හිතන්න. ලේසි නෑ මනුස්සා. මෙතන 100ක් හිටියා. ඔය 100න් කෙනෙකුටවත් ලේසි මනුස්සයෙක්. එච්චරම දුර්ලභ ආත්මය අපිට ලැබිලා තියෙනවා. ඒ දුර්ලභම ආත්මය මම මේ ආත්මෙන් යන්නේ. අරතරම් පව් කරපු සත්තු මරපු වැද්දට පුළුවන් වුණා නම් සසරෙන් එතර වෙන්න. ඇයි මට බැරි? මම එච්චර පව් කරලා නැහැ. ඒ නිසා මේ ආත්මෙන් මම යන්නේ. ඒ සංසාරයෙන් එතර වෙන පළවෙනි මාර්ගය වෙච්ච සෝවාන් මාර්ගයටම පත් වෙලාමයි කියලා අනුස්ථාන කරගන්න. ඒ නිසා ඔබට මේ ධර්මානුශාසනාව මාර්ගෝපදේශය අහිමිවීම වෙච්ච සැනසීම ලබා ගන්න ඔබට මේ ධර්මානුශාසනාව මාර්ගෝපදේශයක් වේවා. නොගැලපෙන්න අකමැති අය එක්ක ජීවත් වෙන්න වෙන අපිට සැනසීම අහිමි නොකර ගන්න සැනසීමට මඟ පිණිස හේතු වෙන මාර්ගෝපදේශයක් වේවා. හැමත අවසන් නිවන් සුව ඒ උතුම් අරමුණෙන් යුක්තව සජීව අමිලාශීත මේ පුතනුවර තුම්පල ස්වාමි භාර්යාව දෙපළේ වේදිකවල අතුළු කොට ඇති මේ හැම දිනමත් ඒක රාශී කරගෙන මේ උතුම් පින්කම මේ දවසකට පූර්වයෙන් මිය පාදෝගේ මල්ලිකා පුනවර්තන මෑණියන් වහන්සේ අනුස්මරණය කරමින් නැත්නම් බාලා මහත්මිය අනුමාදමී නාම සිහිපත් එතුමිය සිහිපත් කරමින් මේ උතුම් පින්කම සිදු කරා. එසේම මීට පූර්වයෙන් මිය පාදෝගේ මේ පන්සල බොහෝම හිතවත් සමීපව කටයුතු කරපු දායක මාත්‍යින් තමයි දේවසිරි පෙරේරා. ජීවත් වෙච්ච කාලේ අපේ පන්සල එක්ක බොහෝම යාවචීව දායකයෙක් විදිහට තමයි කටයුතු කරන්නේ. පන්සලට නිරන්තරයෙන්ම යමින් පන්සලේ යහපත දියුණුව වෙනුවෙන් එතුමා බොහෝ කාර්යභාරය සිදු කළා. ස්වාමීන් වහන්සේලාට බොහෝම සමීපව කටයුතු කරන්නේ දේවසිරි. එනිසා එතුමන්වත් මේ මොහොතේ ස්මරණය කරනවා. එතුමන් මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. සසර සෝපත් වේවා. තුමමා මහා නිවනින් සැනසේවා. සිතේ ඉදම් මේ ඥාතින හෝතු ගාථාවෙති.
පින් කැමති දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. දෙවියන් අපිව රකිත්වා, අපේ රට ආරක්ෂා කරත්වා, මේ ඇතිව තිබෙන ව්‍යසනකාරීත්වයන්ගෙන් මුදවත්වා, අපිව ආරක්ෂා කරත්වා. දෙවියන් නිවන් සුව ලබත්වා. තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් කළ පින්කම අනන්ත බලයෙන් පින්කම් සුද්ධ සජීවී සින්ද පුදුම තුම්පල ඉලක්ෂික් භාග්‍ය ලේලියු දෙපළ ඒ වගේම මුණුපුරුණියම් සුපල ඇතුළු කොටය. මේ පින්කමට සම්බන්ධ වන උපකාර කරන ධර්ම ශ්‍රවණය කළ පින්වත් හැමදෙනාටම නිදුක් බව වේවා, නිරෝගී බව වේවා. හැමත කායික මානසික සුවය සසර සුවපත් වේවා. ප්‍රාර්ථනීය බෝධියේ අමා මහ නිවනින් සැනසෙ මේ පින් හැමත ආරම්භ ආත්ම සත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තික පුඤ්ඤං කම්මනෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසන ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තික පුඤ්ඤං කම්මනෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තික පුඤ්ඤං කම්මනෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. අභිවාදන සීලස චම්මප්පචායින් චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්තේ සග්ගේ සම්පත්තේ මේවච අතෝ නිපාන සම්පත්තේ විනාශේ සමිච්ඡති.